guys, welcome back to my channel. ඉතින් ඔන්න අදම ඔයාට අරගෙන ආවේ තමත් ලස්සන ගීතයක්. ඒ තමයි ක්ලරන්ස් විජේවර්ධන මහත්මයාගේ ඉතාමත් අපූර්ව ගීතයක් වන සඳක් වැස ගියා කියන ගීතයේ කීබෝඩ් ලෙසන් එක තමයි අද මම ඔයාට අරගෙන ආවේ. ඉතින් මේ ගීතය වාදනය කරන්න ඔයාට ෆ්‍රී ඩ්‍රම් බීට් එකක් ලැබෙනවා. ඉතින් අද අපි දැන් මේ වීඩියෝ එකට අදාළව මම පුංචි මතක් කිරීමක් කරන්නම්. ඒ තමයි මම කීබෝඩ් ලයිව් සීරීස් එකක් පටන් ගන්න තියෙනවා ෆ්‍රී. ඒක සමහර කට්ටිය දන්නේ, සමහර කට්ටිය නොදන්නවා ඇති. ඉතින් ඒක නොබෙලේ තමයි කරන්නේ. ඒක අපේ YouTube channel එක හරහා තමයි සිදු කරන්නේ. ඉතින් අද රාත්‍රියේ 12ට ඒකේ තුන්වෙනි සෙෂන් එක යනවා. ඉතින් අවශ්‍ය අය ඒ සඳහා සහභාගී වෙන්න. ඉතින් ඒකට කිව්වොත් එහෙම ඒක කීබෝඩ් ප්ලේ කරන්න ආසයි. නමුත් තාම කිසිම අවබෝධයක් නැහැ. ඉතින් ඒ වගේ කෙනෙක්ට උනත් ඉතාමත් පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් වෙන විදිහ තමයි ඒ සෙෂන් එක මම කරගෙන යන්නේ. ඉතින් අවශ්‍යයි ඉන්නවනම් ඒ සඳහා සහභාගී වන්න. ඒ වගේම තමයි තව ඔයාලා වෙනුවෙන් ඔයාලට තව මගේ ඉන්ඩිවිජුවල් ක්ලාසස් හරි ගෲප් ක්ලාසස් වලට හරි සහභාගී වෙන්න අවශ්‍ය නම් ඉතින් ඒවත් ඔයාලා පල්ලෙහාම WhatsApp නම්බර් එක ඇති. ඔයාලා එකට WhatsApp message එකක් දාලා ඔයාලට පුළුවන් ඔයාලට ෆ්‍රී තියෙන ටයිම් ස්ලොට්ස් වලට ඒ ක්ලාසස් දාගන්න. ඉතින් ඔයාලා ලංකාවෙන් බැහැර වෙන කෙනෙක් නම් ඔයාලට ඔන්ලයින් ක්‍රමයට උනත් ඒ දේවල් ලබා ගන්න පුළුවන්. හරි ගයිස්, එහෙනම් අපි යමු අපේ අද වීඩියෝ එකට. ඉතින් ඔයාලා තාමත් channel subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යමු අපේ අද වීඩියෝ එකට. ඉතින් හරි ගයිස්, ඉතින් අපි දැන් මේ ගීතය වාදනය කරන්න කලින් අපි පොඩ්ඩක් මේ ගීතය වාදනය කරන්න අපි භාවිතා කරන ටෝන්ස් මොනවාද? මේ ගීතය වාදනය කරන්න භාවිතා කරන කෝඩ්ස් මොනවාද? එතකොට මේ ගීතය වාදනය කරන්න අපි භාවිතා කරන ඩ්‍රම් බීට් එක මොන වගේ බීට් එකක්ද කියලා පොඩ්ඩක් අපි පොඩ්ඩක් බලමු. හරි. මුලින්ම බලමු අපි මේ ගීතය වාදනය කරන්න භාවිතා කරන ටෝන්ස් මොනවාද කියලා. ඉතින් මම මේ ගීතය වාදනය කරන්න මම ටෝන්ස් තුනක් භාවිතා කරනවා. එක ටෝන් එකක් තමයි අපේ පොඩි හාමෝනිකා ටෝන් එකක්. ඉතින් ඒක තියෙනවා ඔයාලගේ තියෙන PSRS 750 950 වගේ කීබෝඩ් එකක් නම් ඔයාලගේ accordion and harmonica කියන section එකේ තියෙනවා. modern harp කියලා තියෙනවා harmonica tone එක මෙන්න මේ වගේ. ඉතින් මං අන්න ඒ tone එක මගේ අංක 1ට බෑන්ක් කරගෙන තිනවා මගේ registration memory එකේ. ඊට පස්සේ මම අංක 2ට දාගෙන තිනවා පුංචි ගිටාර් tone එකක්. ඉතින් මේක ඇවිල්ලා මගේ guitar and bass section එකේ තියෙනවා warm solid කියලා ගිටාර එකක්. ඉතින් මම ඒ ටෝන් එක ගත්තාම මෙහෙම තියෙන්නේ. මම ඒකේ ඔක්ටේව් එකක් පොඩ්ඩක් උඩට දාගෙන මේ විදිහට හදාගෙන තියෙනවා. එතකොට ඒ වගේම තමයි මම තව පොඩි ඉලෙක්ට්‍රික් පියානෝ ටෝන් එකක් යූස් කරනවා. ඒක තියෙනවා ඔයාලගේ ඉලෙක්ට්‍රික් පියානෝ කියන සෙක්ෂන් එකේ ඇති. බලන්න sweet dx කියලා පොඩි ටෝන් එකක් ඇති. ඉතින් මේ ටෝන් වගාව නැත්තම් ඒ හා ළඟින් යන මොකක් හරි ටෝන් ටිකක් ඔයාලා භාවිත කරන්න ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. අපි දැන් බැලුවේ අපි මේ ගීතය වාදනය කරන්න භාවිත කරන ටෝන්ස් මොනවද කියලා. හරි ගයිස්, අපි එහෙනම් දැන් බලමු අපි මේ ගීතය වාදනය කරන්න භාවිත කරන කෝඩ්ස් මොනවද කියලා. හරි. ඉතින් අපි දැන් මේ ගීතය වාදනය කරන්න භාවිත කරන කෝඩ්ස් ගත්තොත් එහෙම මේ ගීතයේ ප්‍රධාන කෝඩ් එක වෙන්නේ F major chord එක. ඉතින් ඔයාලා දන්නවා F major chord එක අල්ලන්නේ F note එකයි A note එකයි C note එකයි එකට අල්ලලා කියලා. එතකොට ඊට අමතරව තව යනවා B flat chord එකක් යනවා. ඒක අල්ලන්නේ B flat note එකයි D note එකයි F note එකයි එකට අල්ලලා මෙන්න මේ විදිහට තමයි අපි අපේ B flat chord එක අල්ලන්නේ. එතකොට තව යනවා C major chord එකක් යනවා. ඒ කියන්නේ C note එකයි E note එකයි G note එකයි එකට අල්ලලා විදිහට. ඊට අමතරව සමහර තැන් වල යනවා D minor chord එක. D minor chord එක අල්ලන්නේ D note එකයි F note එකයි A note එකයි එකට මේ විදිහට. මේ විදිහට D minor chord එක. හරි. ඉතින් අපි ඔය ගමම්ම අපි බලලා පොඩ්ඩක් මේ ගීතය වාදනය කරන මම ඔයාලට පුංචි ඩ්‍රම් බීට් එකක් දීලා ඇති. මේ බීට් එකේ තියෙන ෆන්ක්ෂන් කොහොමද වැඩ කරන්නේ කියලා පොඩ්ඩක් බලමු මේ ගමම්ම. ඉතින් මේ ගීතය ස්ටාර්ට් කරන්න ඕනේ අපි ඉන්ට්‍රෝ 1 එකට දාලා
මේ විදිහට බීට් එක ස්ටාර්ට් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ දැන් මේ තියෙන්නේ දැනට අපේ මෙනිපියුලේෂන් එකේ තමයි තියෙන්නේ. අපේ B එක තියෙන්නේ මේ වගේ. ඉතින් තව ඔයාලට මෙතන පේනවා ඇති. අපේ තාම මේ ඉන්ට්‍රෝ සෙක්ෂන් එකේ ඉන්ට්‍රෝ 3 කියලා එකක් තියෙනවා. ඉතින් දැන් අන්නේ ඉන්ට්‍රෝ 3 එක අපි යූස් කරන්න ඕන තැන හරිම වැදගත්. හරිද? අපි ඒක සාමාන්‍යයෙන් යූස් කරන්නේ දැන් අර වර්ස් එකේ පොඩි පාර්ට් එකක් තියෙනවා. අපිට දැන් ඒක ගීතය අපි කරගෙන යද්දී දැන් අපිට අහුවෙනවා. ගීතයක තැනක් තියෙනවා. අර තවත් වාරක් කියලා තැනක් තියෙන්නේ. අන්න එතනින් අර බීට් එක එන්නේ බෑ. තවත් වාරක් අන්නේ පාට් එක එන්න තැන තමයි අපි මෙන්න මේ ඉන්ට්‍රෝ 3 එක යූස් කරන්නේ. ඉතින් මම පොඩක් ඔයාලට දැන් පොඩක් පොඩි අයිඩියක් ගන්න පොඩක් පෙන්නන්නම් මෙහෙම මේ. තවත් වාරක් තේරුණාද? ඉතින් අන්නේ ඒ තැනට තමයි අපි අපේ ඉන්ට්‍රෝ 3 එක යූස් කරන්න ඕනේ. ඉතින් ඔයාලට මේ බීට් එකේ යාළුවෝ තමයි ඔයාලට දැන් මේ බීට් එකේ එන්ඩින් දෙකක් දීලා තිනවා. ඉතින් ඔයාලට ඒ එන්ඩින් දෙක ඔයාලට කැමති එන්ඩින් එකක් යූස් කරන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හරි ගයිස්, ඉතින් ඔය විදිහට තමයි අපේ කෝඩ්ස් ටිකයි ටෝන් ටිකයි එතකොට මේ බීට් එකයි අපි මැනේජ් කරලා තියෙන්නේ. හරි, අපි එහෙනම් දැන් යමු අපි අපේ මේ ගීතේ කෝරස් එක නෙමෙයි, අපේ මේ ගීතේ ඉන්ට්‍රොඩක්ෂන් එක කොහොමද වාදනය කරන්නේ කියලා බලන්න. දැන් ඔයාලට නොටේෂන් එක ඩිස්ප්ලේ එකේ view වෙනවා ඇති. හරි, ඔයාලා මුලින්ම හොඳට බලන් ඉන්න මම කොහොමද මේක වාදනය කරන්න කියලා. මම මුලින්ම නොටේෂන් එක රීඩ් කරලා පෙන්නන්නම්. මෙහෙම දා පම නී දා පම මගරේ මග පම. හරි, ඉතින් දැන් ඔය පාට් එකේ මුල් කොටස වදින්නේ ගිටාර් ටෝන් එක. ඒ කියන්නේ අර දා පම නී දා පම ඔන්න ඔතනට ගෙන වදින්න අපේ ගිටාර් ටෝන් එකෙන්. ඊට පස්සේ අපි අපේ ඉලෙක්ට්‍රික් පියානෝ ටෝන් එකෙන් ගන්නවා මගරේ මග පම. මම මුලින්ම මම දැන් ඔයාලට පොඩ්ඩක් ඒක වාදනය කරලා බලන්න. මෙහෙම දා පම නී දා පම ඊට පස්සේ ඉලෙක්ට්‍රික් පියානෝ ටෝන් එකෙන් මගරේ මග පම. ඔච්චරයි. හරිද? හරිම සිම්පල්. හරිද? දැන් මම ඔයාලට මේ බීට් එකත් එක්ක පොඩ්ඩක් ඒක වාදනය කරලා පෙන්නන්නම්. මෙහෙම අන්න මම දැන් අපේ ඉන්ට්‍රෝ 1 එකට දා ගන්නවා. බීට් එක ස්ටාර්ට් කරගමු. හරි, ඉතින් එතනින් පස්සේ අපි අපේ කෝරස් එකට මාරු වෙන්න ඕනේ. හරි, ඉතින් දැන් ඔයාලට ඔන්න දැන් කෝරස් එකේ අදාළ පාර්ට් එකක් තියු වෙනවා. ඉතින් දැන් මේකේ කෝරස් එකේ නෝට් ඉතින් කෝරස් එකේ නොටේෂන් එක මම දාලා නැහැ. මම මේක අපේ කවුන්ටර් පාර්ට්ස් උත් එක්ක කොහොමද ගීතේ ගායනා කරමින් වාදනය කරන්න කියලා මම මේක කියලා දෙන්නේ. මොකද මගෙන් ගොඩක් කට්ටිය අහන තිබ්බා කොහොමද කවුන්ටර් පාර්ට්ස් වාදනය කරන්නේ. ඉතින් ඒ ප්‍රශ්න වලටත් ඔයාලට යම් තාක් දුරටකට පොඩි සොලියුෂන් එකක් ලැබෙයි කියලා මම හිතනවා මෙහෙම කරගෙන යද්දී. හරි, ඔයාලට හොඳට බලන් ඉන්න. මෙහෙම දැන් මුලින්ම ගීතය යනවා මෙහෙම. සඳක් බැස ගියාවරගි. ඊට පස්සේ අපේ අර ගිටාර් ටෝන් එකෙන් පොඩි පාර්ට් එකක් තියෙනවා. නීදා. ඔයාලා මතක් කරලා ඔයාලගේ අර පිච් බෙන්ඩ් එකත් පොඩ්ඩක් යූස් කරන්න මේ ගිටාර් ටෝන් එකම වාදනය කරද්දී. හරි. හරිද? again සඳක් බැස ගියාවරගි නීදා. හරි, ඊට පස්සේ ඉරක් කුදා කරලා එතන පොඩි පාට් එකක් එනවා. සගා සසානි සගා සසානි. හරිද? දැන් මම පොඩක් මේ පාට් එක පොඩක් වාදනය කරලා බලන්න. මෙහෙම සඳක් බැස ගියාවරගි ඉරක් කුදා කරලා. ඔතනින් එනවා මටත් ලොවක් තිබුණා මතකයි මම ඉමි සිහි කරලා. සිහි කරලා ගොඩ පස්සේ එනවා මේ පොඩි ඕෆ් එකත් එක්ක නෙමෙයි දා නී සා. මම අර මෙතන පොඩි ටච් එකක් දැම්මේ. ඒ කියන්නේ එතන මොකුත් නැහැ. ඒ කියන්නේ එතන ඒ කියන්නේ
මේ ටච් එක දාන ගමන් මුකුත් නෝට් එකක් නැහැ. හරිද? පොඩි හිස් බවක් තියෙන පොඩි ඕෆ් එකක් යන හැම දා නී සා පොඩි ඕෆ් නෝට් එකක් වදිනවා. හරිද? මම දැන් මුළු කෝරස් එක පොඩ්ඩක් වාදනය කරන්න නම් මෙහෙම. සඳක් බැස ගියාවර ගිරේ ඉරක් උදා කරලා මටත් ලොවක් තිබුණා මතකයි මම සිහි කරලා දෙලොම් මල් පිපුණු දෙවැට දිගේ පාසැල් ගිය කාලේ මල් වගේ සිනාසුණු කෙල්ලන් හා මතකයි මගේ පාලේ. ඊට පස්සේ පස්සේ අපේ ඉන්ටර්ලූඩ් එක පටන් ගන්න ඕනේ. හරි මම දැන් මේක එකපාරක් ඔයාලට බීට් එකත් එක්ක වෙන්නන්නම්. මම අපේ ඉන්ට්‍රොඩක්ෂන් එකත් එක්කම පෙන්නන. හරි ඉන්ට්‍රොඩක්ෂන් එක ගහලා ඊට පස්සේ මේවා කෝරස් වල මාරු වෙන ගමන් ගත්තා අපි බලමු මේක. ඔතනින් අපි අපේ ඉන්ටර්ලූඩ් එකට මාරු වෙනවා. හරි. දැන් ඔයාලා බලා ගන්න හොඳට අපි කොහොමද මේක ඉන්ටර්ලූඩ් එක වාදනය කරන්නේ කියලා. මතක් කරලා දැන් මේකේ දැන් ඔයාලට පේනවා දැන් මේ ගීතේ ලස්සන කෝඩ්ස් චේන්ජ් ටිකක් තියෙනවා. හරිද? ඒකේ ළඟ සමහර දේවල් කෝඩ් මාරු වෙනවා. ඉතින් ඒව ඔයාලා හරියට බලලා කරන්න ඕනේ. හරිද? දැන් හරි. දැන් ඔයාලා හොඳට ඉන්ටර්ලූඩ් එක බලා ගන්න. ඉන්ටර්ලූඩ් එක වාදනය කරන්න ඕනේ අපි අපි අර හදාගත්තු හාමෝනිකා ටෝන් එකෙන්. මෙන්න මේ ටෝන් එක. හරි මම මුලින්ම ඉන්ට්‍රොඩ් එක ගැන නෝට්ස් ටික ගායනා කරලා පෙන්නන්න. හරි හොඳට බලා ගන්න. සමාපදා පමානි මම පම පමග ඊට පස්සේ පොඩි බීට් පාර්ට් එකක් කරනවා. සස සරේ ගම ගරේ සරේ ගා ඒක අර කියන අර දැන් ඔය දෙවෙනි පාර්ට් එක මම පම පමග කියලා දැන් මෙහෙම යන්නේ. සමාපදා පමානි මම පම පමග සස සරේගම ගරේ සරේගා තේරුණා. අන්න ඒ දෙන්න ඕනේ. ඊට පස්සේ ගගම ගම ගරේ නී 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 සාරේ සා. හරි මම දැන් පොඩ්ඩක් වාදනය කරමින් සරටික් ගායනා කරලා බලන්න දැන් එකපාරක් ඔන්න හොඳට බලා ගන්න. සමාපදා පමානි මම පම පමග සස සරේගම ගරේ සරේගා ගම ගම ගරේ නී සරේ සා. ඉතින් ඔයාලට දැන් අර හයියෙන් එන පාට් එක ගහන්න අමාරු වෙනනම් දැනට ඒ කියන්නේ දැන් ඔයාලගේ අනිවාර්යෙන් ගහන්න තොරේ ලස්සනයි හරියද? දැන් ඔයාලට දැන් අර මුලින් ප්‍රැක්ටිස් එකේදී පාට් එක ගහන්න අමාරු නම් ඔයාලට පුළුවන් ඒ පාට් එක ගහන්න නැතුව දැන් අර ඒ පාට් එක පටන් ගන්න කලින් අර ගායක ඒ කියන්නේ පාට් එක පටන් ගන්න කලින් තියෙන ගාසරේ අදගෙන ඉන්න පුළුවන් මේ විදිහට. සමාපදා පමානි මම පම පමගා තේරුණාද? ඒ විදිහට ගාසරෙන් ඔයාලට ඇදගෙන ඉන්න පුළුවන් අර පාට් එක ගහන්න නැතුව. හැබැයි ඉතින් මේ පාට් එක ගහන්න එක තමයි මම කියන්නේ. ඒක ලස්සනයි. හරිද? හරි. දැන් මම එකපාරක් මේක අපි බීට් එකත් එක්ක වාදනය කරලා පෙන්නන්නම්. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි අපේ ඉන්ටර්ලූඩ් එක වාදනය කරන්නේ. දැන් අපි බලන්න අපේ මේ වර්ස් එක කොහොමද වාදනය කරන්නේ කියලා. දැන් ඔයාලා හොඳට මේ ටික බලන් ඉන්න. හරි. දැන් මුලින්ම ගීතය යනවා මෙහෙම. විවේ
විවේකයක් ලද විටදී අපි දුව පැන ඇවිදිනවා. ඉතනන්න පොඩි කවුන්ට් පාට්ට සගසසානී අර අපේ අර කෝරස් ඉඩියම් කවුන්ට් පාට් එකමයි. සගසසානී ඊට පස්සේ ගණන් තමයි මගේ සිතට වදේ නිතරම වරදිනවා කියලා ඊට පස්සේ දැන් තව කවුන්ට් පාට් එකක් කරනවා. ඉතින් ඒකත් අර කෝරස් එකේ තිබ්බ කවුන්ට් පාට් එකක් මේ අර ඔෆ් එකත් එක්ක කියන්නේ දා නී සා හරි ඒ විදිහට කවුන්ට් පාට් එක දෙනවා. දැන් මම පොඩ්ඩක් ඔයාලට ඒ කවුන්ට් පාට් එක පොඩ්ඩක් ගායනා කරලා වාදනය කරලා පෙන්නන්න. මෙහෙම විවේකයක් ලද විටදී අපි දුව පැන ඇවිදිනවා. ගණන් තමයි මගේ සිතට වදේ නිතරම වරදිනවා. තේරුණාද? ඊට පස්සේ යනවා ගමේ පාසැලේ වැඩට අපි පෙරමුණගෙන යනවා. එතනත් වෙනවා සගසසානී. ඉතින් එතන සගසසානී කියලා ගහපු ගමම්ම අපි දැන් අර එතන මාරු වෙන්නේ නෙවෙයි. අර තවත් තරක් කියන පාටේට. ඉතින් අපි දැන් අර සගසසානී එක ගහද්දිම අපි අපේ බීට් එකේ ඉන්ට්‍රෝ 3 එකට දාගන්න ඕනේ. හරිද? ඔයාලා ඒක අර හොඳ ටච් එකේ ඉන්න හරිද? මොකද මේක ඒ කියන්නේ මේ බීට් එකේ ඉන්ට්‍රෝ 3 එක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ ඒ විදිහට. ඉතින් ඔයාලා පොඩ්ඩක් හරි පරක් වුණොත් එහෙම මේකේ ටෙම්පෝ පොඩ්ඩක් අවුල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පොඩ්ඩක් අර සින්දුවේ යන විදිහ පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඒ නිසා ඔයාලා හොඳට ටච් එකේ ඉඳලා හරි මාත්‍රාවෙදිම ඉන්ට්‍රෝ 3 එකට දාගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් තවත් වාරක් ඊට පස්සේ පොඩි පාට් එකක් එනවා මෙහෙම. පදනී රිසනී ද පද හරි පදනී රිසනී ද පද තවත් වාරක් මට පාසැල් යන්නට ලැබුණොත් මම යනවා. හරි දැන් මම පොඩ්ඩක් ඔයාලට ඒ පාට් එක එකපාරක් බීට් එකත් එක්ක වාදනය කරලා පෙන්නන්න. ඔයාලා හොඳට බලන් ඉන්න. මම අපේ ඉන්ටර්ලූඩ් එකත් එක්ක වාදනය කරලා පෙන්නන්න. හරිද? එතකොට ඔයාලට පොඩ්ඩක් අයිඩියා එකක් යනවා ඉන්ටර්ලූඩ් එක ගිහලා කොහොමද වර්ස් එක මාරු වෙන්නේ කියලා. මම අපේ ඉන්ටර්ලූඩ් එක ප්ලේ කරලා ඊට පස්සේ ඉතින් වර්ස් එක මාරු කරලා පෙන්නන්න. මෙහෙම හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ මේ සඳක් බැස කියා කියන ගීතය කීබෝඩ් එකෙන් වාදනය කරන්නේ. ඉතින් ගයිස් අද අපි මේ විදිහට බැලුවේ ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ තාමත් අපූර්ව ගීතයක් වන සඳක් බැස කියා කියන ගීතය අපි කොහොමද කීබෝඩ් එකෙන් වාදනය කරන්න කියලා. ඉතින් මම හිතනවා අද මම ඔයාලට කියලා දීපු හැම කරුණක්ම හොඳින් තේරෙන්න ඇති කියලා. ඉතින් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එක වල කමෙන්ට් එකක් දාගෙන යන්න වීඩියෝ කොහොමද හොඳට තේරුණාද කියලා.
ඉතින් වාට තාම මගේ චානල සබස්ක්‍රයිබ් කරන නැත්නම් අනිවාර්යයෙන්ම සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් ඒ වගේම තමයි කීබෝඩ් ප්ලේ කරන්න කැමති ඔයාලා යාළුවෝ ඉන්නනම් ඒ යාළුවන්ටත් මගේ මේ වීඩියෝ ෂෙයා කරන්න. එහෙනම් අපි තවත් මේ වගේ ලස්සන කීබෝඩ් ලෙසන් එකකින් ඉදිරියේදී හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.